දිගටම ලබා දෙන්න සූදානම් පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලුත් අරගෙන ගණිත විෂයට සවියක් වෙන්නයි මේ සූදානම. අපි යනවා 2025 වර්ෂයේ ඔබට ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබුණු සාමාන්‍ය පෙළ ගැටලුවේ සංඛ්‍යාන ගැටලු විසඳන්න. 11 ශ්‍රේණියේ සිසුන් 70ක් කණ්ඩායමක් දිනකට ස්වයං අධ්‍යයනයේ යෙදෙන කාලය පිළිබඳව තොරතුරු ඇතුළත් සංඛ්‍යා ව්‍යාප්තියක් දැක්වෙනවා. කාලය මිනිත්තු වලින් දීලා තියෙනවා. සංඛ්‍යාත වශයෙන් සිසුන් සංඛ්‍යාව ලබා දීලා තියෙනවා. මෙහි 40 60 පාන්තරය දැක්වෙන්නේ 40ට වැඩි සහ 60ට අඩු හෝ සමාන යන්නයි. එහෙනම් 40ට වැඩි කියපුවාම 40ට වැඩි එහෙමනම් 41 ඉඳලා තමයි ගන්න වෙන්නේ. වැඩි සහ 60ට අඩු යන්නයි. දැක්වෙන්නේ 40ට වැඩි සහ 60ට අඩු යන්න. 41 59 දක්වා කියන එකයි මේ කියන්නේ. දිනකට පැය දෙකක් හෝ ඊට අඩුවෙන් ස්වයං අධ්‍යයනයේ යෙදෙන සිසුන් සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ ඔබට එන්නේ දිනකට පැය දෙකක් හෝ ඊට වඩා අඩුවෙන් ස්වයං අධ්‍යයනයේ යෙදෙන සිසුන් සංඛ්‍යාව. බලන්න මේක පිළිතුර ගන්න විදිය. අපි දන්නා කාලය මිනිත්තු පැයකට මිනිත්තු 60යි. පැය දෙකකට මිනිත්තු 120ක් තියෙනවා. එහෙනම් පැය දෙකක් හෝ ඊට වඩා අඩුවෙන් අපිට කාලය දැක්වෙන්නේ මෙන්න මේ කාල පරතරය තුල ප්‍රාන්තර තුල. ඉතින් අපි දන්නවා මේ ටිකේ එකතුව මෙතන ඉන්නවා 8ක් 12ක් 15ක් 15ක් ඔක්කොම සිසුන් 50 දෙනෙක් ඉන්නවා එකතුව විදියට. ඉතින් ඔබට එක ලකුණක් මේකට ලබා ගන්න පුළුවන්. ඊටාම පහසු සරල විසඳුමක් තියෙන්නේ. ඊළඟට ඔබට කියනවා මෙම කණ්ඩායම සිසුවෙකු දිනකට ස්වයං අධ්‍යයනයේ යෙදෙන මධ්‍යහ්න කාලය ආසන්න මිනිත්තු වල සොයන්න කියලා. ඉතින් මධ්‍යහ්නය හොයනකොට බොහෝ සිසුන් දන්නවා මේක මධ්‍යහ්නය ගණනය කරන්න. මධ්‍යහ්නය හොයන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පන්ති පාන්තරවල මැදාගය, අනිත් එක උපකල්පිත මධ්‍යහ්නය. ඉතින් මෙතන සටහන් කළ නැහැ කුමන ක්‍රමයට මධ්‍යහ්නය හොයන්න ඕනද කියලා. ඉතින් ඔබට පුළුවන් කැමති ක්‍රමයක් භාවිත කරන්න. මෙන්න මම අරගෙන ආවා මෙතනට පන්ති පාන්තරවල මැදාගේ විතරක් සලකලා මධ්‍යහ්නය හොයන විදිය. අපි පන්ති පාන්තර මේ තීරයට ඇතුළත් කරනවා. සංඛ්‍යාතය කියලා කියන්නේ මෙන්න මේ අගයන් ටික. ඉතින් සංඛ්‍යාත අගයන් ටික මේ පහළට ඇතුළත් කරලා තියෙනවා. සංඛ්‍යාතවල එකතුව සිග්මා F විදියට සටහන් කරලා තියෙනවා මෙන්න. මධ්‍ය අගය කියලා කියන්නේ පන්ති පාන්තර එකට එකතු කරලා දෙකෙන් බෙදනවට 60ත් 40ත් එකතු කරවුවොත් 100යි 100 දෙකෙන් බෙදනවොත් 50යි. 80ත් 60ත් එකතු කරපුවාම අපිට එනවා 140ක් 140 දෙකෙන් බෙදුනම 70යි. මේ ආකාරයට ඔබට පුළුවන් සෑම පන්ති පාන්තරයක්ම ඉහළ සීමාව සහ පහළ සීමාව දෙක එකතු කරලා දෙකෙන් බෙදලා මධ්‍ය අගයේ තීරය සම්පූර්ණ කරන්න. fx කියලා කියන්නේ මේ f තීරය x තීරයෙන් ගුණ කරන මට එහෙමනම් 8 50න් ගුණ කරපුවාම 400 කියන පිළිතුරත් 12 70න් ගුණ කරපුවාම 840ත් 15 90න් ගුණ කරපුවාම 1350කුත් 15 110න් ගුණ කරපුවාම 1650ක් මේ ආදී වශයෙන් ගුණිතේ පිළිතුරු ටික ලැබෙනවා. අපිට පුළුවන් මේ fx තීරුව සිග්මා කරනවා කියන්නේ fx තීරුවේ අවසාන එකතුව සිග්මා fx සමානයි 7100යි කියලා මේ විදිහට ගන්න පුළුවන්. දැන් ඔබට හොයන්න කියන්නේ මධ්‍යහ්නයේ කාලය. අපි මේ වගුව යොදා ගන්නවට වගුවට යම් ලකුණු ප්‍රමාණයක් වෙන් වෙනවා. මේ තීරයට ලකුණකුත් මේ තීරයට ලකුණ එකකුත් ඒ වගේම මේ තීරයට ලකුණක් මේ ආදී වශයෙන් අපි මේ සිග්මා තීරය සම්පූර්ණ කරගන්නවට ලකුණක් ඒ ආදී වශයෙන් ලකුණු වෙන් වෙනවා. ඉතින් මධ්‍යහ්නයේ කාලය දැන් ඔබට හොයන්න නම් ඔබ දැනගෙන ඉන්න ඕන මධ්‍යහ්නය ගණනය කරන්නේ සිග්මා fx සිග්මා f වලින් බෙදලා. මේක තමයි සිග්මා fx සිග්මා f වලින් බෙදීමෙන් තමයි මධ්‍යහ්නය ගන්න පුළුවන්. ඉතින් ඔබට සිග්මා f දීලා තියෙනවා 7100ක් fx සිග්මා f 70ක් දීලා තිනවා. ඔබට පුළුවන් මෙන්න මේ විදිහට ආදේශ කරන්න. එතකොට ඔබ මේ ආදේශ කිරීමෙන් ඔබට මෙතන ලකුණක් ලැබෙනවා. ඉතින් 7170න් බෙදාගත්තම 101.4ක් වෙනවා. ආසන්න මිනිත්තුවට ගත්තම අපිට 101ක් වගේ තමයි ආසන්න මිනිත්තුවට වැටීම සංඛ්‍යා වැටීමත් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. වැරදිලාවත් මෙතන 0.5ක් ආවා නම් ඔබට 102යි කියලා තමයි සලකන්න වෙන්නේ මිනිත්තු විදියට. දැන් ඔබට ඇවිල්ලා තියෙන දශම ස්ථාන 4ක්. ඒ නිසා ඔබ ආසන්න මිනිත්තු වල සලකවුවොත් 101යි.
ඉතින් ඒ මධ්‍යන්නේ හොයපු විදිය තමයි ඔය කතා කරන්නේ. මධ්‍යන්නේ ඇසුරෙන් තමයි උතනින් එහාට තියෙන සියලුම ගැටලු වලට පිළිතුරු දෙන්න තියෙන්නේ. බලන්න මධ්‍යන්නේ ඇසුරෙන් ඔබෙන් අහනවා මෙම කණ්ඩායමේ සිටවකු සතියකදී සුවන් අධ්‍යයනයට අපේක්ෂා කළ හැකි කාලය පැය 11කට වැඩි බව පෙන්වන්න. එතකොට ඔබ දැනගන්න ඕන සතියේ දින 7ක් තියෙනවා කියලා. දිනකට සිසුන් 100 කාලය මිනිත්තු 101ක් සුවන් අධ්‍යයනයේ යෙදෙනවා නම් සතියකට දින 7යි 101 7න් ගුණ කරලා අපිට ඔබට කියනවා ඒක පැය ගන්නට පරිවර්තනය කරන්න කියලා. මේ තමයි කාලය. ඒ 101 7න් ගුණ කරපුවාම මුළු කාලය එනවා. ඒක පැය වලට පරිවර්තනය කරා නම් 60න් බෙදන්න ඕන. අපිට උඩින් ඉන්නේ විනාඩි. විනාඩි තියෙන ඒවා අපි පැය කරන්න 60න් බෙදන්න ඕන. එතකොට එනවා 11.78ක් එනවා. බලන්න මෙම කණ්ඩායම සතියකදී සුවන් අධ්‍යයනයේදී අපේක්ෂා කළ හැකි කාලය පැය 11කට වඩා වැඩි බව පෙන්වන්න. දැන් එහෙනම් සතියකදී මේ සිසුන් සියලුම දෙනා පැය 11.78ක් සුවන් අධ්‍යයනයේ දීලා තියෙනවා. ඒ නිසා අපිට පේනවා පැය 11ට වඩා වැඩි මේ අගේ එහෙනම් 11.78 පැය 11ට වඩා වැඩි. ඉතින් ඔබට මේ වගේ ගැටලු මේ ආකාරයට මධ්‍යන්නේ ඇසුරින් තමයි අවසානයේදී මේ සංඛ්‍යා ව්‍යාප්ති ගැටලුවේ විසඳුම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඔබට අවසාන ගැටලුව විදිහට හතරවෙනි ප්‍රශ්නේ දෙනවා. ඉතින් තරමක් සංකීර්ණ ස්වභාවයේ ගැටලු වෙනවා, සරල ස්වභාවයේ ගැටලු වෙනවා. ඔය හැටියටත් බොහෝ සිසුන් මධ්‍යන්නේ හොයලා ගන්නවා. ඉතින් ඔබත් ඒ විදිහට කරනවනේ. දැන් කියනවා දිනකට පැය දෙකක් හෝ ඊට අඩුවෙන් සුවන් අධ්‍යයනයේ යෙදෙන සිසුහු අපි මුලින් හොයාගත්තා. ඔවුන්ගේ දෛනික මධ්‍යන්නේ සුවන් අධ්‍යයන කාලය පැය දෙක තෙක් වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙති. එහෙනම් ඒගොල්ලෝ පාඩම් කරන්න ඕන කැමති වෙනවා ටිකක් වැඩිපුර කාලයක්. ඒ සඳහා එම සිසුන් දැනට දිනකට සුවන් අධ්‍යයනයේ දෙන මධ්‍යන්නේ කාලය මිනිත්තු කීයකින් වැඩි කළ යුතුද කියලා අහනවා. බලන්න. දැන් අපි මධ්‍යන්නේ ගණනය කිරීමේදී මේ සිසුන් කණ්ඩායම තෝරගත්තේ මෙතනින් උඩ ඉන්න ශිෂ්‍යෝනේ. අපි දන්නවා පැය දෙකක් හෝ ඊට වඩා අඩුවෙන් ශිෂ්‍යෝ මෙන්න මේ කාණ්ඩේ හිටියා 50 දෙනෙක් හිටියා. ඒ 50 දෙනා අපි මධ්‍යන්නේ හොයන්න යොදාගන්නේ මේ මධ්‍යන්නේ හොයන වගුවේ මේ අගයන් ටිකනේ. එහෙනම් අපි දන්නවා 400යි 840 1350 1650 නේද? එහෙමනම් ඒ ටික එකතුව ශිෂ්‍යෝ 50 දෙනාගෙන් බෙදා ගන්න. මෙතන ශිෂ්‍යෝ ඔක්කොම 50ක් ඉන්නවනේ. මේ කාණ්ඩයට අයිති ශිෂ්‍යෝ 50 දෙනෙක් ඉන්නවා. එහෙමනම් 50න් බෙදාගත්තම අපිට මේ ටික එකතු වෙද්දා 4240ක් එනවා. එක 50න් බෙදාගත්තම මිනිත්තු 84.84ක් එනවා. එහෙමනම් වැඩි කළ යුතු ප්‍රමාණය වෙන්නේ මිනිත්තු 120ක මිනිත්තු 120න් අඩු කරන්න ඕන 84.8ක්. එතකොට මිනිත්තු 35.2ක්. එහෙනම් ස්වයං අධ්‍යයන කාලේ මිනිත්තු 35.2කින් වැඩි කළ යුතුයි කියන එක තමයි මේ ප්‍රශ්නේ අවසාන පිළිතුර හැටියට යන්න පුළුවන්. ඉතින් ඔබට මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න පුළුවන්. එහෙමනම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපිත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙමනම් හැමෝටම ආරාධනා කරනවා. එහෙමනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ආයිබෝවන්.